හැමෝටම සුබ දවසක්. ඔයාලට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද යූ ට්‍රේඩින් එකේ ස්පොට් ට්‍රේඩ් කරන්න කියලා සෙටින් ටික හරියාකාරව හදා ගන්න ආකාරය ගැන මම පැහැදිලි කරනවා. ඒතකොට සාමාන්‍යයෙන් ඔයා ඩොලර් 100න් 500න් 1000න් උනත් ගැටලුවක් නැහැ. ට්‍රේඩ් කරන්න පුළුවන් යූ ට්‍රේඩින් එකේ ස්පොට් එකේ. ඒතකොට ස්පොට් ට්‍රේඩින් හරහා කොහොමද earn කරන්න කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ දවස් 15ක earning එක තියෙන්නේ. ඒතකොට මේ විදිහට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ලංකාවේ කෙනෙකුත් ඉන්නවා 13938ක්. ඒ කියන්නේ මේකේ මේ විදිහට යූ ට්‍රේඩින් එකේ පෙන්වන්නේ එයාගේ සම්පූර්ණ ප්‍රොෆිට් එක. ඊට පස්සේ මෙතනින් තව පහළට යම් බලන්න මේ විදිහට මෙතනත් ලංකාවේ කෙනෙක් ඉන්නවා 13293 ඩොලර්ස් 13293. හිතන්න ලක්ෂ 45කටත් වැඩි මුදලක්. එතකොට මේ විදිහට දවසකට නැත්නම් දවස් 15ක් ඇතුළත සති දෙකක් ඇතුළත හොයන අය ඉන්නවා. එතකොට මේ දවසේ ආදායම ඔයා බලන්නකෝ ඩොලර් 700යි. මේ විදිහට ඩොලර් 700යි තව පහළට ගිහිල්ලා බලන්න පුළුවන් මේ ඩොලර් 697ක්. දවසකට ඩොලර් 697ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් වලින් නම් ලක්ෂ 2කට වැඩි amount එකක්. හරි අපි වැඩි කතා නොකර ඔයාත් යූ ට්‍රේඩින් කරන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් ෆියුචර් ට්‍රේඩින් කරලා ලොස් වෙලා ඉන්නව නම් නැත්නම් ඔයා මේකේ හරියාකාරව ගමනක් යන්න කැමති නම් ඔයාට පුළුවන් මේ මෙතඩ් එක යූස් කරලා earn කරන්න. ඒතකොට මාසෙකට 10%ක් ඔයා ගත්තත් ඔයාගේ මුදල් ඔයාගේ බයිනෑන්ස් එකේ නැත්නම් බයිබිට් account එකේ තියාගෙන තමයි earn කරන්න තියෙන්නේ. ඒතකොට ස්පොට් ට්‍රේඩින් හරහා කොහොමද earn කරන්න කියලා මම පැහැදිලි කරන්නම්. ඊට කලින් මතක් කරන්න ඕනේ account එකක් නැත්නම් යූ ට්‍රේඩින් එකේ account එකක් හදාගෙන ඔයාට වැඩ ස්ටාර්ට් කරන්න පුළුවන්. ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම ස්ටාර්ට් කරමු වීඩියෝ එක. මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාලට පහළින්ම බලා ගන්න පුළුවන් ට්‍රේඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන ට්‍රේඩ් කියලා ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙතනින් පහළටම ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට DCA bot spot pricing bot කියලා තියෙන side way pricing bot එක අපි setup කරගන්න යන්නේ. මේ මෙතනින් start now කියන එක මෙතනින් click කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා මුලින්ම කරගන්න ඕනේ මෙතනින් coin එකක් select කරගන්න. coin එක select කරගමු. අපි සාමාන්‍යයෙන් doji coin එක select කරගමු. doji coin එකේ මේ විදිහට coin එක select කරගත්තා. ඊට පස්සේ initial position එක පළවෙනි order එක නැත්තම් පළවෙනි buy order එක create කරන්නවා ඩොලර් කීයෙන්ද කියලා මෙතන දෙන්න ඕනේ. එතකොට මෙතනින් සාමාන්‍යයෙන් වාගාව තියෙන amount එක අනුව තමයි මෙතන දාන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඩොලර් 100ක් තියෙන කෙනෙක් නම් මේ ස්පොට් එකේ ට්‍රේඩ් කරනකොට ඩොලර් 100ම දෙන්න එපා. ඩොලර් 50ක් වගේ දෙන්න. ඊට අමතරව ඩොලර් 1000ට වැඩි ට්‍රේඩ් කරන අයට ගැටලුවක් නැහැ. ඩොලර් 100ක් දෙන්න පුළුවන්. මෙතනින් ඩොලර් 100ක් දුන්නාට පස්සේ මෙතනින් ඔයාලට බලන්න පුළුවන් ඩොලර් 274ක් වෙනකන් coin buy වෙනවා. ඊට පස්සේ මෙතනින් single mode එක දැම්මොත් අපි මේ දාන ට්‍රේඩ් එක විතරයි ගන්නෙ. ඊට පස්සේ නැවත බොට්ට නවතිනවා. එතකොට මෙතනින් cycle කියලා දෙන්න. ඔයා cycle එකක් විදිහට නැත්නම් මේ up down යන moves අතරේ ඔයාට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔටෝම cycle එකක් විදිහට මේකේ ට්‍රේඩ් වෙලවි යනවා. ඊට පස්සේ මේ risk level මේ විදිහට මේක තියන්න max order ගාන 2යි. ඒ කියන්නේ ඔයා මාකට් එක දැන් ඩොලර් 100කින් ස්ටාර්ට් කරා නම් මාකට් එක ලොස්ට් එක පැත්තට යනවා නම් මේ මැක්ස් ඕඩර් 2යි කියලා දෙන්නේ. මොකද තව ඕඩර් එකක් බයි වෙනවා. බයි වුණාට පස්සේ තමයි ටෝටල් amount එක ඩොලර් 274ක් වෙන්නේ. ඊට පස්සේ size multiple කියන එක මෙහෙම තියන්න. price gap කියන එකත් මෙතනින් මෙහෙම තියන්න. ඒ කියන්නේ price gap එක කියන්නේ 101.26කින් මාකට් එක වටුණාට පස්සේ මේක නැවත මාකට් එකේ ඔටෝම මැක්ස් ඕඩර් ගාන 2 හින්දා නැවත ඩොලර් 100කින් බයි වෙනවා. ඒක තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඊට අමතරව මෙතනින් trailing and position දාන්න එපා. ඊට අමතරව take profit එක. take profit එක තියාගන්න 1.2.
ටේක් ප්‍රොෆිට් එක 1.2කින් තියන්න. ට්‍රේඩින් ප්‍රොෆිට් එකක් තියන්න එපා. ඊට අමතරව මෙතනින් බලා ගන්න පුළුවන් ප්‍රයිස් කෝලින් එක. ප්‍රයිස් කෝලින් කියන්නේ මෙතන ප්‍රයිස් ෆ්ලෝර් එක. ඩොජි කොයින් එකනේ අපි ගත්තේ උදාහරණයක් වශයෙන්. ඒතකොට ඩොජි කොයින් එක 714ත් 732ත් ඇතුළත මේක ට්‍රේඩ් වෙනවා. එතනින් එහාට එතනින් යටට ගියොත් නැවත ආය එඩිට් කරන්න ඕනේ. බොට් එක එඩිට් කරන්න ඕනේ. එතනින් උඩට ගියත් ඒත් ආය නැවත එඩිට් කරන්න ඕනේ. ඒතකොට සයිකල් එකක් විදිහට මේ විදිහට දාලා තියන්න පුළුවන්. ඊට පස්සේ ස්මාර්ට් TP ඒව මුකුත් මේ විදිහට තියෙන එකම දෙන්න ස්මාර්ට් TP එකම. ඊට පස්සේ ටේක් ප්‍රොෆිට් එක දෙන්න එපා. ඊට පස්සේ තියෙනවා සාර්ථකව මෙතනින් ලොන්ච් කියන එක දෙන්න. ලොන්ච් කරාට පස්සේ වාගේ බයිනෑන්ස් එකේ නැත්නම් බයිබිට් එකේ ට්‍රේඩ් එක ප්ලේස් වෙලා තිනවා. ඒතකොට ස්පෝට් ට්‍රේඩ් එකක් විදිහට කොයින් බයි වෙලා ඇති ඩොජි කොයින් එකේ. මම මේ උදාහරණයක් විදිහට ඩොජි කොයින් එක ගත්තේ. ඒක නිසා ඩොජි කොයින් වලින් වාට ඩොලර් 100ක ඩොජි කොයින් බයි වෙලා ඇති. ඒතකොට 100ට 1.2ක් ගියාට පස්සේ වාගේ ප්‍රොෆිට් එක කැල් වෙනවා. ඊට අමතරව නැවත ආයෙ බයි ඕඩර් එකක් ක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රොෆිට් එක අරගෙන නැවතත් ආයෙ බයි ඕඩර් එකක් ක්‍රියේට් වෙනවා. මෙන්න මේක තමයි සයිකල් එකක් විදිහට වෙන්නේ. මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතනින් ගිහිල්ලා බයිබිට් එකට ගිහිල්ලා පෙන්නන්නම් මේකේ රයිට්. බයිබිට් එකට ගියාට පස්සේ මේ මෙතනින් පෙන්නන්නම්. ඒ කොයින් එක සිලෙක්ට් කරගමු ඩොජි කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් නේද? මෙන්න මේ විදිහට මාකට් එක තියෙනවා. එතකොට ඔයා මෙතනින් බයි කරොත් මේ හරියෙන් බයි කරොත් එහෙම 0.722කින් තමයි කොයින් ඩොලර් 100ක බයි වෙන්නේ. ඊට පස්සේ 1.2යින් ප්‍රොෆිට් එක 1.2 මේ තියෙන 1.2. හරියටම පොයින්ට් එකටම ඇවිල්ලා දිනවා 1.2කින් මාකට් එක නැවත මොකද කරන්නේ? මෙතනින් හම්බුන ප්‍රොෆිට් එක අරගෙන නැවත බයි ඕඩර් එකක් දානවා ඩොලර් 100ක. ඒක සර්කල් එකක් විදියට. ඒ කියන්නේ ඉහළ පහළ යන විදියට මේ විදියට ළඟ ළඟ ට්‍රේඩ් වෙනවා නම් කොයින් එක ඉහළට යනකොට සෙල් කරනවා, පහළට එනකොට බයි කරනවා. ඉහළට යනකොට සෙල් කරනවා. මේක සර්කල් එකක් විදියට කියන්නේ ඒකයි. නිතරම උඩ පහළ යන්නේමට බයි ඕඩර්ස් දානවා, සෙල් කරනවා, ප්‍රොෆිට් එක ගන්නවා. මේ ආකාරයට තමයි මේ බොට් හරහා ඔටෝ ට්‍රේඩින් සිස්ටම් එක වැඩ කරන්නේ. එතකොට ස්පෝට් එකේ නම් කිසිම ගැටලුවක් නැහැ. බය නැතුව ආට පුළුවන් ට්‍රේඩ් කරගෙන යන්න. ඩොලර් සාමාන්‍යයෙන් වාගාව අඩුම ඩොලර් 1000ක්වත් තියෙන කෙනෙක් මේ ස්ට්‍රැටජිය ෆලෝ කරන්න. මොකද ඩොලර් 100ක් වගේ තියෙන කෙනෙක් නම් මේ විදිහට ෆලෝ කරන්න යන්න එපා. වාට ඒකින් පාඩුවක් වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් ඩොලර් 100 200ක් තියෙන කෙනෙක් කරන්න ඕනේ ෆියුචර්ස් ට්‍රේඩ් තමයි කරන්න ඕනේ. ෆියුචර් ට්‍රේඩ් එක කරනකොට ඇවරේජ් එක ප්‍රොෆිට් එකක් හදා ගන්න ඕනේ. ප්‍රොෆිට් එකක් හදා ගන්නකම් වාට මේකේ සාමාන්‍ය විදිහට ට්‍රේඩ් කරගෙන යන්න. ඒකට මාකට් එකේ අවබෝධයක් අරගෙන වාට පුළුවන් මේකෙන් ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් ගන්න. එතකොට මේ ස්පෝට් ට්‍රේඩින් හරහා කවදාවත් ඔයාලා ලොස් වෙන්නේ නැතුව දිගටම ට්‍රේඩ් කරගෙන මේ හැකියාවක් තියෙනවා. මම මේ කියලා දුන්න DCA ස්පෝට් ට්‍රේඩින් හරහා වාට සම්පූර්ණම වා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් මොන වැඩක හිටියත් වාට මේකේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක ඇවිල්ලා ඇති. දවස ගානේ බලන්න අවශ්‍ය නැහැ. වාට ප්‍රොෆිට් එක කැල්කියුලේට් වෙලා ඇති. රයිට්. ওই ටික තමයි අද වීඩියෝ එකේදී කතා කරන්න අවශ්‍යතාවය තිබ්බේ. එතකොට වා හිතන්න මාස 6කින් නැත්නම් අවුරුද්දකින් වාගේ amount එක කියන්නේ 100ට 111 කියන්නේ ඩොලර් 100ක් ට්‍රේඩ් කරා නම් ඩොලර් 1000ක්. එතකොට මේ විදිහට ට්‍රේඩින් ස්ටාර්ට් කරපු කෙනෙක් නම් වාට බැංක් එකේ පොලියට වැඩිය පොලියක් මේකෙන් හම්බ වෙනවා. මෙන්න මේක තමයි සාර්ථකම ක්‍රමය. ඕගොල්ලොත් try කරලා බලන්න. ඇත්තටම ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන්න පුළුවන් මෙතඩ් එකක් තමයි මම ඔයාලට කතා කරේ.
රයිට් එහෙනම් වැඩි කතා නොකර ගිහිල්ලා එන්නම් අලුත්ම වීඩියෝ එකක් අරගෙන ගොඩක් වෙලා ඔයාලත් එක්ක කතා කරා මේ වීඩියෝ එකේදී වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරියටත් ටියුටෝරියල් එකේ වීඩියෝස් මම අරන් එන්නම් ගිහිල්ලා එන්නම් හැමෝටම ස්තුතියි සුබ දවසක් ජය වේවා